මගේ දරුවගේ ප්‍රශ්නේ මාර විදිහට මගේ ඔළුවට දැනෙනවා. මගේ ඔළුව කපියනවා, ඔළුව රිදෙනවා. මනෝමූලික රෝග. ඒ කියන්නේ සුමෙටෆෝම් තත්ත්ව වෙන්න පුළුවන්. ඒ කියන්නේ මනසේ තියෙන රෝගයක් එළියට එනවා කයේ රෝගයක් විදියට. මොකක්ද එයාට එන රෝගය එතකොට? කොන්දේ අමාරුවක් එන්න පුළුවන්, කකුල් අමාරුවක් එන්න පුළුවන්, ඉසර දෙයක් එන්න පුළුවන්. ඒ රෝගේ මොකද්ද? මනෝමූලික රෝගය. يعني මනසේ ප්‍රශ්නයක් නිසා ඇති වෙන රෝගී තත්ත්වයක්. හැබැයි එළියට එන්නේ කායික රෝගයක්. හැබැයි ડોක්ටර්ස්ලා කොච්චර කායික රෝගයකට බෙහෙත් දුන්නාට ඒක හොඳ වෙනවද? නෑ. මොකද්ද කරන්නේ? මනසට ප්‍රතිකාර කළ යුතුයි. මනසට ප්‍රතිකාර කරපු ගමන් අර රෝගී තත්ත්වය අයින් වෙලා යනවා. ඉබේම කායික රෝගෙත් අයින් වෙලා යනවා. ඇවිද ගන්න බෑ. කොන්දේ අමාරු. අන්නේ දේවල්. මම අද ඔයගොල්ලන්ට දෙනවා තෑගි 3ක්. එකක් තමයි මම මෙතනදිම කියන්නම්. තෑගි 3ක් මම ඔයගොල්ලන්ට දෙනවා. එකක් තමයි දරුවන් පිළිබඳව. දරුවගේ මනස මොලේ හැදිලා තියෙන්නේ කොහොමද කියලා එයාව බේරගන්නේ කොහොමද? හැබැයිගත වීම වලින් කියන එක මම දැන් කියලා දෙනවා. පොඩි කාලයක් අරගෙන. සහ ඊළඟට කියලා දෙනවා පෞල් ගැටලු වලදී සතා අඳුරගන්නේ කොහොමද කියලා. සතා කියන්නේ කවුද? ගැහැණු සතා සහ පිරිමි සතා. ඇයි මේ එකම සිද්ධියකට දෙවිදියකට රියැක්ට් කරන්නේ කියන එක මම කියලා දෙනවා. පැහැදිලිද? ඊළඟට ආපහු කියලා දෙනවා ලිංගිකත්වයෙන් තියෙන සෞඛ්‍යමය වාසි මොනවද කියලා. අපි කාන්තාවන්ට මම දැන් තව ටිකකින් මගේ මහත්තයන් මෙතනින් යවනවා. ඇයි දන්නවද? මට සෙක්ස් තෙරපි සහ සෙක්ස් කවුන්සලින් පිළිබඳව ඉන්න කාන්තාවන්ට විතරක් කියන්න ඕන පොඩි රහස් ටිකක් තියෙනවා. ඒ රහස් ටික මම දැන් මෙතන කියනවා. මොකද ඔක්කොම ලේඩීස්ලා විතරයි ඉන්නේ. හොඳයි නේද? මම ඒව කියන එක වටිනව නේද පැටියෝ? වටිනව නේද කෙල්ලෝ ටිකට? දැනගත යුතු දේවල් තියෙනවා. විශේෂයෙන් අපේ වැඩිහිටි පාර්ශවයේ ඉන්නවා. ඒගොල්ලන් ආර්තව හරණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේසස් හැදෙන්නේ නැහැ. එයාට මොකද වෙලා තියෙන්නේ? එයාට එන රෝගී තත්ත්ව මොකද්ද? රෝගයට මොකද්ද ප්‍රතිකාර කරන්න ඕනේ? දැන් මල්ලකට ඇවිල්ලා ඉපේ සල්ලි ගෙවලා ඉපේ ප්‍රතිකාර ගන්න. හැබැයි මම දැන් මෙතන සතයක්වත් ගන්න නැතුව මගේ යාළුවෝ මෙයා පුතාට කතා කරා. මගේ කෙල්ලෝ ටික ඉන්නේ කියලා දන්නවා. මම කොහොමද කෙනෙකුට කියන්න මම අඳුරන්නේ නැති කෙනෙක් නෙවෙයි. නැහැ. මේ එන්නේ සල්ලි ගෙවන්න නේද? channel එකට ආවොත් සල්ලි ගෙවන්න ඕනේ මට. ලෙක්චර්ස් වලට ගෙන්නුවොත් සල්ලි ගෙවන්න ඕනේ. හැබැයි මේ ගන්නේ සල්ලි වලට නෙමෙයි. ඕගොල්ලන්ට දෙන්නේ මේ ආදරේට. මේ කිරෝමි සොයිසා කියන්නේ කවුද? මේ ගමේ හැම ගෙදරම කෑම කාවොත් ඒ බීපු චරිතයක් නෝ. හැමෝටම ආදරය කරපු කෙනෙක්. එකගයි නේද මං කියන එකට? මගේ කට්ටිය. ඉතින් ඒ නිසා මේ ආදරයට ආපු ගමනක් ඔයාලා වෙනුවෙන් හොඳේ. හරි. එතකොට ආර්තවහරණයෙන් පස්සේ මොකද්ද වෙන්නේ? අම්මට මොකද්ද කරන්න ඕනේ? මේ අහිංසක අම්මලා මොකද්ද වෙලා තියෙන්නේ? ඒගොල්ලන්ගේ මානසික මට්ටම මොකද වෙලා තියෙන්නේ? අන්නේ පිළිබඳව මොකද්ද අපි ගන්න ඕනේ? කහුරු දෙනවා, හන්දි දෙනවා. මම අද ප්‍රතිකාරයක් කරනවා. චූටි ප්‍රතිකාරයක් මම කරා.